ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු විද්‍යාපීඨ ගැසට් එක ගැන. ඉතින් ඔන්න 2025 වර්ෂයේ ගැසට් එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 2023 සහ 2024 කියන වර්ෂ දෙකේම උසස් පෙළ සඳහා පෙනී සිටි අය සඳහා ඔන්න මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් 2023 සහ 2024 කියන වර්ෂ දෙකේ ප්‍රතිඵල මත තමයි කණ්ඩායම් දෙකක් එකවර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් කරගන්නේ. ඉතින් මේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල අවුරුදු 3ක පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න තමයි ඔබ මේ බඳවා ගැනීම කරන්නේ. ඉතින් මේකට යෝග්‍යතාවය එහෙම නැත්නම් මේකට සුදුසුකම් තියෙන අයදුම්කරුවන්ගෙන් අයදුම් පත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන් 2023 වර්ෂයේදී හරි 2024 වර්ෂයේදී හරි උසස් පෙළ විභාගය සමත් වෙලා තියෙනවා නම් තමයි. එතකොට ඔයාලා මේකට ඇප්ලයි කරන්න ඕනි ඔන්ලයින් සිස්ටම් එකකින්. 2023 සහ 2024 වර්ෂවලට අදාළව ඉල්ලුම් කරන්න සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන අයදුම්කරුවන් වර්ෂ දෙකටම අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ වර්ෂ දෙක සඳහා වෙන වෙනම තමයි අයදුම් පත්‍ර ඉදිරිපත් කරන්න ඕනි. ඉතින් මේ අයදුම් කිරීම ඔයා 2025 11 28 වෙනිදාට කලින් තමයි සිද්ධ කරන්න ඕනි. ඉතින් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා ගැසට් නිවේදනයේ සඳහන් සියලුම කරුණු ඉතා හොඳින් අවබෝධ කරගෙන ඒ ආකාරයට ඔන්ලයින් ඒ කියන්නේ මාර්ගගතව අයදුම් කරන්න කියලා. ඒ වගේමයි ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙන වගුවල සඳහන් කරලා තියෙන පාඨමාලා සඳහා 2023 සහ 2024 වර්ෂවල උසස් පෙළ ප්‍රතිඵල මත බඳවා ගන්න අයදුම්කරුවන් සංඛ්‍යාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා දිස්ත්‍රික්ක පදනමින් සහ ජාතික පදනමින් පවතින පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ අවබෝධයක් ලබාගෙන අයදුම් කරන්න කියලා. නිසා මේ සඳහන් කරලා තියෙන 14 1 සහ 14 8 කියන වගුවල සඳහන් කරලා තියෙන පාඨමාලා වල පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා බලන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඒකත් හොඳට බලන්න. ඉතින් ඔයා මේකට ඇප්ලයි කරනවා නම් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ, විශිෂ්ට චරිතයකින් සහ යහපත් කායික සහ මානසික යෝග්‍යතාවයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕනේ. 2025 ජනවාරි 1 වෙනි දිනට වයස අවුරුදු 25ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. පූජ්‍ය පක්ෂය එහෙම නැත්නම් පූජක පක්ෂය අදාළ ආගමික පාඨමාලාවලට පමණක් අයදුම් කළ යුතු අතර එම අයදුම්කරුවන් 2025 ජනවාරි 1 වෙනි දිනට වයස අවුරුදු 30ට අඩු වෙන්න ඕනි. ඒ වගේම අවිවාහක වෙන්න ඕනි කියලත් ඔන්න සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකට අයදුම් කරන්න අවශ්‍ය මූලික අධ්‍යාපන සුසුකම් විදිහට සඳහන් කරලා තියෙනවා. බුදු ධර්මයේ පාඨමාලාව හැර අනිකුත් සියලුම පාඨමාලා සඳහා ඔයා 2023 හෝ 2024 වර්ෂවල පවත්වන අපොස උසස් පෙළ විභාගයේ ප්‍රධාන විෂයන් තුන ඔයා සමත් වෙලා තියෙන්න ඕනි එකවර. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනි. විෂයන් 3කට සීසාමාර්ථ අරගෙන තියෙන්න ඕනි. මේක අනිවාර්යයි. මේ සුදුසුකම ඔයා දෙවරකදී සම්පූර්ණ කරනවා නම් විභාගයට පෙනී සිටි පළමු වාරයේදී සිංහල භාෂාව ඇතුළුව විෂයන් 5කින් සමත්ව සම්මාන සමාර්ථ 3ක් ඔයා අරගෙන තියෙන්න ඕනි. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ භාෂා මාධ්‍ය විදිහට සිංහල භාෂාවත් දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය විදිහට දෙමළ භාෂාවත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයා බුද්ධ ධර්මයේ පාඨමාලාව සඳහා ආයදුම් කරනවා නම් ඒත් 2023 හරි 2024 හරි වර්ෂයකදී පවත්වන උසස් පෙළ විභාගයේ ප්‍රධාන විෂයන් තුනකින් ඔයා එකවර සමත් වෙලා තියෙන්න ඕනි. ඒකත් එක්ක මම මේ සඳහන් කරපු සුදුසුකම ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයන් 6කින් සමත්ව විෂයන් 3කට සීසාමාර්ථ අරගෙන තියෙනවා නම් ඒත් පුළුවන් ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් උසස් පෙළත් එක්ක මූලික පිරිවෙන් අවසාන විභාගයේදී ගණිතය සිංහල භාෂාව ඇතුළුව විෂයන් 6කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන සාමාර්ථ 3ක් සහිතව සමත් වෙලා තියෙනවා නම් ඒත් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේමයි මේ සඳහන් කළේ මූලික සුදුසුකම්. ඊට අමතරව එක් පාඨමාලාවට අවශ්‍ය වන විශේෂ සුසුකම් සඳහන් කරලා තියෙනවා සමහර පාඨමාලාවල. එතකොට මේ මූලික අධ්‍යාපන සුසුකම් සම්පූර්ණ කරලා තියෙන අයදුම්කරුවන්ගේ එක් පාඨමාලාවට අවශ්‍ය වන විශේෂ සාමාන්‍ය පෙළ සුසුකම් ඔයා තෙවරකට නොවැඩි වාර ගණනකදී අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. ඔයා ඇප්ලයි කරන එක පාඨමාලාවට අදාළ විශේෂ සුදුසුකම් ඒ පාඨමාලාව යටතේ සඳහන් කරලා තියෙනවා මේ ගැසට් නිවේදනයේ. ඒ නිසා ඔයා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන පාඨමාලාවට අදාළ සුදුසුකම් මොනවද කියන එක
වා හොඳට කියවලා බලලා අවබෝධ කරගන්න. මේ වීඩියෝ එකෙන් මම පාඨමාලා 52ක් හෝ 53ක් මේ ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. එතකොට මට ඔක්කොම ගැන කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා ඇප්ලයි කරන පාඨමාලාවට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා හොඳට කියවලා ඇප්ලයි කරන්න. ඒ වගේමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔයා පාඨමාලා හදාරනවා නම් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ලබාගෙන තියෙන්න ඕනේ. ඒකට උන් සුදුසුකම් මොනවද කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාට ඒ විස්තරත් මේ ගැසට් නිවේදනයෙන් බලන්න පුළුවන්. ඉතින් මම එක් පාඨමාලාව පිළිබඳව විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාට මේ ගැසට් නිවේදනයෙන් මේ පිළිබඳ විස්තර බලන්න පුළුවන්. මට මූලික සුදුසුකම් ටික තමයි කියන්න උනේ. වයස් සීමාව මොකක්ද? මූලික අධ්‍යාපන සුදුසුකම් මොනවද? මෙන්න මේ කියන කාරණා ටික. ඉතින් මම ආයි මතක් කරන්නම් මේ අයදුම් පත්‍රය යොමු කරන්න ඕනි ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඔන්ලයින් සිස්ටම් එකෙන් විතරයි. ඒ කියනවා ලියාපදිංචි තැපෑලෙන අයදුම් පත්‍ර යොමු කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේමයි ඔයා ඔන්ලයින් හරහා අයදුම් පත්‍ර යොමු කිරීමේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ෆිල් කරන්න ඕනි. ඉතින් මේ ගැසට් නිවේදනයේ ඒකට අදාළ ලින්ක් එක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාට මේ ලින්ක් එකෙන් ගිහිල්ලා අයදුම් පත්‍රය ෆිල් කරන්න පුළුවන්. මම ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේමයි ඔයා අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා සබ්මිට් කළාට පස්සේ ඔයාට යම්කිසි සංශෝධනයක් කරන්න අවශ්‍යයි නම් දින 7ක කාලයක් ලබා දීලා තියෙනවා. ඒ දින 7ක කාලය ඇතුළතදී ඔයාට පුළුවන් ඒකේ මොනවා හරි දෙයක් අප්ඩේට් කරන්න තියෙනවා නම් ඒක කරන්න. ඉතින් ගැසට් නිවේදනයේ සඳහන් උපදෙස් ඉතා හොඳින් කියවලා ඉතා නිවැරදි දත්ත ලබා දෙන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේමයි ගැසට් නිවේදනයේ දක්වලා තියෙන කොන්දේසි සුදුසුකම්, ඒ වගේම පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් සෑම අයදුම් කරුවෙකුම උපරිම වශයෙන් පාඨමාලා 3ක් සඳහා අයදුම් කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. එකම පාඨමාලාවකට මාධ්‍ය දෙකකින් අයදුම් කළොත් ඒක පාඨමාලා දෙකකට අයදුම් කළාසේ සලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේමයි පැවිදිවරයෙක් දරන කෙනෙක් ඉන්නවා නම් තම ආගමට අදාළ පාඨමාලාව සඳහා පමණක් ඉල්ලුම් කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් දීලා තියෙනවා විද්‍යාව පාඨමාලාවට සිංහල මාධ්‍යනුයි දෙමළ මාධ්‍යනුයි කියන මාධ්‍ය දෙකෙන්ම අයදුම් කළොත් ඔයා එතකොට ඔල්රෙඩි පාඨමාලා දෙකකට අයදුම් කරලා තියෙන්නේ. එතකොට ඔයාට තව ඇප්ලයි කරන්න පුළුවන් එක පාඨමාලාවකට විතරයි. ඒ නිසා ඉතා හොඳින් ගැසට් පත්‍රය කියවන්න. පාඨමාලා 3කට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ නිසා තාමත්ම හොඳින් කියවලා ඔයාට සුදුසුකම් තියෙන පාඨමාලාවලට අයදුම් කරන්න කල්පනාකාරී වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේමයි ඔයා ඔන්ලයින් සිස්ටම් එක හරහා ඇප්ලිකේෂන් එක සබ්මිට් කළාට පස්සේ ඔයාට පිටපතක් print කරගන්න හැකියාව දීලා තියෙනවා. ඉතින් ඔයා ඒකේ hard copy එකක්, ඒ කියන්නේ PDF එකක් අරගෙන ඔයා ඒකේ print එකක් අරගෙන ඔයා ළඟ තියාගන්න. මොකද ඔයාට යම්කිසි විමසීමක් එහෙම නැත්නම් ඔයා අභියාචනයක් කරනවා නම් ඒ සෑම අවස්ථාවකම ඔයා මේ අදාළ ලේඛනයේ ෆොටෝකොපි එකක් ඇටච් කරන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා ඒකේ PDF එක hard copy එක අනිවාර්යෙන්ම download කරගන්න. ඉතින් මේ ගැසට් නිවේදනයේ පාඨමාලා 53ක් සඳහා බඳවා ගැනීම කරනවා. ඉතින් ඔයාට පුළුවන් මේ ගැසට් එක හරියට කියවන්න මුල ඉඳලා අන්තිම වෙනකම්ම කියවන්න. වචනයක්වත් නොකියවා ඉන්න එපා. හැමදේම වටිනවා. ඒ නිසා පොඩි හරි දෙයක් මිස් වුණොත් ඔයාට අත්‍යවශ්‍ය කාරණාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ගැසට් නිවේදනයේ මුල ඉඳන් අගටම ඉතාමත්ම හොඳින් කියවන්න. ඔයාට සුදුසුකම් තියෙන පාඨමාලාවලට ඇප්ලයි කරන්න. මම ආපහු මතක් කරනවා ගැසට් නිවේදනය නම් ඉතාමත්ම හොඳින් කියවන්න. ඒක හොඳට අවබෝධ කරගෙන ඔයා මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න යන්න. එහෙනම් 2025 11/28 වෙනිදාට කලින් අනිවාර්යයෙන්ම විද්‍යාපීඨ අයදුම් කරන්න කියලා මතක් කරනවා ඔයාට මම. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.